මුදල් විසුද්ධි කරන පනත. ඕනෑම පුරවැසියෙක් තම මුදල් උපයාගත්තු ආකාරය කියන්න බැඳිලා ඉන්නවා. මුදල් උපයාගත්තු ආකාරය කියන්න බැරි නම් ඒ දේපල රජයට පවර ගන්න පුළුවන්. ඒතර ශක්තිමත් මනි ලොන්ඩරින් ඇක්ට් එක. මෑතක සම්මත කරපු අල්ලස්සෝ දූෂණ විරෝධී පනත ඊටත් වඩා ශක්තිමත් කරලා තියෙනවා. නීති අඩුවක් නෑ. ඉතින් නීති හදපු අයම දැන් නීතිය පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරලා හදපු අයම ඒ නීතියට පටහැනිව කටයුතු කරනවානේ. එයි හදපු අය දන්නවා නීතිය තියෙන ක්‍රියාත්මක වෙන්නේ නැති බව. එහෙනම් මෙතනින් ඉස්සරහට අපේ පියවර මොකද වෙන්න ඕන? නීතිය විතරක් ප්‍රමාණවත් නෑ. නීතිය ක්‍රියාත්මක වෙන බව අපි තහවුරු කරන්න ඕන. මම හිතන්නේ දැන් කාටත් ඒක ඔප්පු වෙමින් තියෙනවා. ඒක කොච්චර ඔප්පු වෙනවද කියලා කියනවනම් නේද? පක්ෂ 40ක් එක කාමරයකට එකතු වෙන්න තරම් ඒක ඔප්පු කරා. සරල නෑ. නේද? මම දැක්ක අදත් නේද? තංගල් යනවා බලන්න. බලන්න මුන්සරයයි. මේ එකිනෙකා ගහගත්තු අය. මම දැක්ක තව එක්කෙනෙක් කියනවා මේ අපි මාර වැරද්දක් කරගත්තා. අපි ඕගොල්ලන්ට හොරු කිව්වා. ඕගොල්ලෝ අපිට හොරු කිව්වා. අපි දෙපැත්තට බැනගත්ත කාලයක් තිස්සේ. ඒකෙන් අපේ දෙපැත්තටම වෙච්ච විනාශේ ආය අපි බැනගන්න නැති වුණා. දැක්කද? ඇයි දූෂණ විරෝධී පනත හරියට ක්‍රියාත්මක වෙන බව දැන් දන්නවා. ඒක ධනයද බලයද දුප්පත්ද පොහොසත්ද සමහර අයගේ නම මොකද්ද? සමහර අයගෙන් මම එකක් කියන්න සමහර අයගෙන් එනවා මේ ලොකු එව්ව හුවෙන්නේ නැනේ පොඩි එව්වනේ කියලා. පොඩි සාකච්ඡාවක් තියෙනවා. එහෙම නෙවෙයි. මේ ඔක්කොම ඇවිල්ලා මේ ඇවිල්ලා සුදු කරපටි මංකොල්ල. මේවා නේද? එන වයිට් කොල රොබරි. දැන් සාමාන්‍යයෙන් ගමේ හොරකමක් වුණොත් අපි දන්නවා ගෙදර තියෙන ටීවී එක හොරෙක් ජනේලෙන් පැන්නා ටීවී එක උස්සගත්තා බැටරි රින් වෙනකොට මූණ සීරුණා නේද? කකුල සීරුණා. ගෙදර ගිහලා ගියපුවාම ටීවී එක තියෙන. ඉතින් එයා ටීවී එක අරන් ගිහලා තැනකට වික්කා. විකුණුප කෙනා අල්ලගත්තා. මෙයා ගෙනත් දුන්න කිව්වා. එයා